පුංචි විමල හාමුදුරුවන්ට වයස 8යි. උන්වහන්සේගේ ගුරු හාමුදුරුව සෝමරතන නායක හාමුදුරුව. විමල හාමුදුරුව හරිම දඟයි. ඒ වගේම ඉක්මනින් තරහා යනවා. නායක හාමුදුරුව උන්වහන්සේට හොඳටම කරුණාවන්තයි. දවසක් උදේම විමල හාමුදුරුව මල්ලාසනේ අස්පස් කරමින් හිටියා. එතකොට අත්තු අරද්දකින් පිරිසුදු වතුර කලය බිමට වැටිලා බිඳුනා. බුදු මැදුරේ මුළු බිමම වතුරෙන් තෙමුණා. විමල හාමුදුරුවන්ට බය හිතුණා. බුදු මැදුර අවුල් කළ නිසා ලොකු හාමුදුරුවන්ගේ තරවටු අහන්න වෙයි කියලා උන්වහන්සේ හිතුවා. තරහවෙන් හා කලකිරීමෙන් කලේ කැබලි ටික එකතු කරලා ඉවත දමද්දී උන්වහන්සේගේ ඇස්වලින් කඳුළු ගලන්න පටන් ගත්තා. ටික වෙලාවකින් නායක හාමුදුරුව බුදු මැදුරට වැඩියා. උන්වහන්සේ මේ සිදුවීම දැක්කා. නමුත් නායක හාමුදුරුව තරහා ගත්තේ නැහැ. විමල පුතා, නායක හාමුදුරුව හරිම මෘදු හඬින් කතා කරා. ඔබේ අතින් කලේ බිඳුනා නේද? විමල හාමුදුරුව බිම බලාගෙන සමාවෙන්න ලොකු හාමුදුරුවනේ, මම දැන්මම මේක පිරිසිදු කරන්නම් කිව්වා. නායක හාමුදුරුව සිනාසුණා. කමක් නැහැ පුතා, කලේ බිඳුනාට අපිට ඒ ගැන දුක් වෙලා වැඩක් නැහැ. බිඳුණු දෙයක් ආය හදන්න බෑ. ඒත් මම දඟ වැඩ කළා නේද? විමල හාමුදුරුව ඇහුවා. නායක හාමුදුරුව උන්වහන්සේගේ ඔළුව අත ගාලා කිව්වා. නැහැ පුතේ, ඔබ දඟ වැඩ කළේ නැහැ. හැමෝම අතින් වැරදි වෙනවා. වැදගත් වන්නේ දෙවෙනි වතාවට ඒ දේ නොකර ඉන්න එකයි. බිඳුණු කලයක් ගැන කේන්ති ගන්නවා වෙනුවට ඒ වැරදීමෙන් පාඩමක් ඉගෙන ගන්න එකයි අපි කරන්න ඕනේ. දැන් අපි දෙන්න එකතු වෙලා මේ තෙමුණු බිම පියදාලා පිරිසුදු කරමු. විමල හාමුදුරුව පුදුම වුණා. උන්වහන්සේ හිතුවේ ලොකු තරුවටුවක් අහන්න වෙයි කියලා. ඒත් නායක හාමුදුරුවන්ගේ දයාව සහ කේන්ති නොගැනීම විමල හාමුදුරුවන්ට ලොකුම පාඩමක් වුණා. ලොකු හාමුදුරුවනේ, මට සමාවෙන්න, විමල හාමුදුරුව කිව්වා. මම වේ වැරදීමෙන් ඉගෙන ගත්තා. එදා ඉදන් විමල හාමුදුරුව කලින්ට වඩා කල්පනාවෙන් වැඩ කරන්න පටන් ගත්තා. බිඳුණු කලය උන්වහන්සේට කේන්තිය පාලනය කරන ආකාරය නියඩව කියාදුන් සුවිශේෂී පාඩමක් බවට පත් වුණා. කාටුන් පුංචගේ කතන්දර ලස්සනයි නේද? එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න.